ඕනේ පින්නතුනි. යශෝදරා දැනගන්නවා බෝධිසත්වයෝ හිස මුඩු කරා කියලානේ. යශෝදරා මොකද කරන්නේ? හිස මුඩු කරනවා. කසී සල්ලු වයින් කරනවා. දවසට එක වේලයි වළඳන. යශෝදරා පතනවා. ඔය ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. බෝධිසත්වය තමන්ගේ ස්වාමියා කැලේ ඉන්නවා කියලා දන්නවා. මාලිග ඉදිවෙන්න ඕනලු. බලන්ට පැතුම. තමන්ගේ ස්වාමියාගේ වෙන්වීම එහෙම දරාගෙන අර විදිහට ආශිර්වාද කරන්න. අර අව්වේ ඇති රස්මාලා අඩු වේවා. අව්වේ සැර අඩු වෙන්නලු. කැලේ තිබෙන කොයි දේවත් රස වෙන්නලු. බලන්න. එච්චර ඒකෙන් 4න් එකක් අපිට දරන්න පුළුවන්ද? සමහර විට ඔය සිල් ගන්න එනවටම තාත්තලා බයිනවා ඇති. සමහර තැන් තියෙනවා රේඩියෝ එකේ පිරිත් දාලා තිබ්බම පොළොවේ ගහනවා පින්නතුනි. අර මෙහෙ නැති හින්දා ඇත්තන්ට ඒක අරුමයක් ඇති සමහර විට. අපූර්වට දොස් කියනවා. දැන් කොහෙද හදා ගන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන තාක්කල් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එහෙම නැති වෙලා ජරාවට පත් වුණාට පස්සේ අප්‍රමාණ වේදනාවක් ඇති වෙනවා රොත්පල ඉන්නකොට ඇඳේ ඉන්නකොට. දැන් මම ඔය කියපු ටික අනේක වාරයක් හිතලා හෙට ඉඳන් දෙන්නම එකට ලෑස්ති වෙන්න. මොකේටද? අපි දෙන්න මුළු සංසාරෙම නිවන් දකින්න අද ඉඳන් පින් කරමු පුරමු කියලා. තඩි ගහන එක බැන ගන්න එක කුණුහරුප කියන එක නවත්තන්න හෙට ඉඳන්. මේ පැතිවලත් මං හිතන්නේ ඇති පවුලා රවුල් එහෙම එමටම. මේ අම්මලා කොච්චර පිච්චි පිච්චිද ඉන්න ගෙවල් වල. මම මේ බණ කියලා එනකොට මට කොහෙද කියලා නම් මතක නැහැ. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ නිවන් දකින්න කලින් එක ආත්මයක්වත් ඔය විදිහට තියෙන්න ඕනලු. කොයි විදිහටද? යශෝදරා උත්තමාවියයි බෝධිසත්වයෝ හිටපු විදිහට. මං හැව මොකද? නෑ හාමුදුරුවනේ දවසක ගිනි කාලම මැරෙයි කිව්වා. අම්මලා කරන්නේ ගෙදර උයන එකයි රෙදි හොදන එකයි බණුන් අහන එකයි නෙමෙයිද? මේ ඔය ජීවිතේ සනසීමකට කියලා මොකද්ද කරන්නේ? යම්ම හරි වේදනාවෙන් කියනවා හාමුදුරුවනේ උයන එක විතරයි කරන්නේ ගෙදර. අම්මලා ගෙවල් වල ඉන්නේ වහල්ලු වගේ. අර පැත්තෙන් තාත්තලාගෙන් බැනුම් අහන්න ඕන. අර පැත්තෙන් දරුවෝන්ගේ ගෙන්ගෙන පීඩනය. දරුවෝ කියන දේ අහන්නේ නැහැ. හැම එකක්ම දරාගෙන hina වෙන්නේ කවුද? අම්මලා. ගෙදර හැම කෙනෙක්ම අසනීප වුණාට වඩා ගෙදර මලගයක් වාගේ දැනෙන්නේ කවදටද? නිකමට අම්මට අසනීප වුණාම බලන්නකො. එහෙම නැද්ද? ගෙදර මලගේ වාගේ පින්නතුනේ අම්මා අසනීප වුණා. තේ හදන්න කෙනෙක් නැහැ. උයන්න කෙනෙක් නැහැ. කණ්ඩ කියලා කියන්න කෙනෙක් නැහැ. මේක තේරෙන්නෙත් නැහැ ඔය ඇත්තන්ට. ඔක උනාට පස්සේ තමයි තේරෙන්නේ.
මතක තියාගන්න සත්පුරුෂ අපේ තාත්තලා අසනීප වුණාම ඒක දැනෙන්නේ කොච්චර එපා වුණත් අම්මට. ඒක දැනෙන්නේ කොච්චර කලකිරුණත් අම්මට. ඇයි අම්මලා කොච්චරවත් කියනවා හාමුදුරනේ මොනා වුණත් ඉතින් හිටියානම් ගෙදර ඉන්නවනේ පේන්න කියලා. අර ඉතින් හයියක්නේ කියලා කියනවනේ. අර කලකදී වහලු කලකදී රස වෙනවාලු තමයි කලකදී රස වෙනවා කලකදී වහලු වෙනවා තමයි. මේ බැඳීම් එක්ක මේ නඩත්තු කරන ජීවිතය තුල ගෙදරදී පෙන්නත්නේ තෘප්තියෙන් ඉන්න බලන්න. සතුටින් ඉන්න දරුවොත් එක්ක. දරුවෙකුටවත් ඕ කියලා කියන්න එපා. මම මේ බොහොම ඕනෑකමින් මේ කියන්නේ මේ අම්මලාට තාත්තලාට. අධිෂ්ඨාන කරගන්න මේ ධර්ම දේශනාව අතරතුරදිම බුදුවරු මොකක්ද දේශනා කරේ? උද්දෘත කරපු ගාථාව සබ්බ පාපස්සකරණං සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා මොනාද වඩන්න ඕන වැඩි දියුණු කරන්න ඕන? කුසල්. ඔච්චරයි. සියලු පව් නොකළ යුතුය. එක පාපයක්වත් පින්නතුනේ හෙට ඉඳන් කරන්න එපා. අනේක වාරයක් කියන්නේ කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා සත්පුරුෂම්මේ තාත්තේ. මොකද අපි ජරාවටපත් වෙන මිනිස්සුනේ. ජීවිතේ දවසක් එනවා පින්වතුනි අපි ඔහොම ඉන්නකොට ඔය කකුල් දෙක කපලා ඇඳට වෙලා ඉන්නකොට අපේ කාමරේමයි අපි ඉන්නේ. අර ලෙඩුන්ට පෙරිත් කියන්න යනවනේ. මේ ජීවිතේ මේවා දැකලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දැකලා ඇති. ලොකු හාමුදුරුවන්ට මේ අත්දැකීම් හොඳටම ඇති. ලෙඩ ඇඳේ ඉන්නකොට කැමති ඇඳුම් අඳිනවද? දැන් නම් මේ අම්මලාට තාත්තලාට මොකක් හරි ඇඳුමක් ගෙනල්ලා ඒක හිරයි කොටයි ලොකුයි පළලයි දිගයි කියලා හිතුනොත් මොකද කරන්නේ? අර ඇඟට තියලා ස්ටේප්ලර් කටු හරි ගහ ගන්නව නේද? ඒක ලොකු වැඩි නං. හැබැයි අපි මේ නඩත්තු කරන්නේ මොන වගේ ජීවිතයක්ද? අර දැකලා තියෙනවා දසනීප වුණාම දරන වස්ත්‍රය මොකද්ද කියලා. අර බොහොම සැහැල්ලු ඇඳුමක් නේද ඇඟට ලාගෙන තියෙන්නේ. අර විලි වහගන්න එක විතරයි. අපි හරි ආසාවෙන් මැදපු ඉර රොද තියපු අපේ ඇඳුම් අපිට අඳින්න වෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා කුස්සියේ ඉන්නකොට නිදාගෙන ඉන්නකොට එළිය සද්දයක් ආවම දරුවන්ටත් එක්ක කියනවනේ දෙකපාර යන්න එපා චුට්ටක් ලයිට් දාලා බලන්න කියලා. කියනවනේ. ඔහොම කොහොමද අය කියන්නේ? මෙහෙම වෙන්න තියෙන අපි අර දැකලා තියනවාද? වෙනද මම මේ පැහැදිලි කරන්නේ ජරාවේ ව්‍යාධියේ තියෙන තරම. මේවා තේරුම් ගත්තාම ඇත්තොන්ට හිතෙයි මොනවාද අපි මේ කරන්නේ කියලා. අර සමහර ලෙඩ්ඩු ඉන්නවා පින්නතුනි දැන් පිරිත් කියන්න ගියපුවාම ඇස් අරින්නේ නැහැ. දැකලත් ඇති මේ අම්මලා තාත්තලා මං හිතන්නේ. දරුවෙක් ගිහිල්ලා කනට කරලා කතා කරනකොට මේ ඇස් අගින් කඳුළුවක් කරනවා. කොච්චර මේක උණු වෙනවද?
හැඟීම් ප්‍රකාශ කරගන්න බැරුව ඔය අසරණකමට අපි පත් වෙන්නේ නැද්ද? මෙහෙම වෙන්න තියෙන අපිනේ පින්නතුනේ. ඔකට වයසක් තියනවද? ඔකට තරම තත්වය රස්සාව විශ්‍රාමය ජොබ් එක බිස්නස් එක කුලය මලය බලපානවද? කිසි දෙයක් බලපාන්නේ. තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු ජරාවයි ව්‍යාධියයි මරණයයි මේ ලෝකේ හැම සත්‍යයකටම පොදුයි පින්නතුනි. ඔය ජරාවට ඔය ව්‍යාධියට අර දඩබ්බර බාතිය හස්තියාපත් උනේ නැද්ද? රම්බම් පොළ කාලයක් දුක් විඳේ. මට එතකොටත් මතක් වුණේ මේ ජරාව මේ ව්‍යාධිය සද්දන්ත කුලේ ඇතෙක් පින්නතුනේ. බාතිය ඇතා කියලා කියන්නේ හොඳ දේහධාරී ශරීරයක් තිබ්බ ඇතෙක්. පුදුම තේජසක් තිබ්බ ඇතෙක්. විඳපු දුක ඔක අපිට විඳින්න වෙනවා. තිබහ බඩගින්න අප්‍රමාණ විදිහට දැනෙනකොට මොකද කරන්ට වෙන්නේ? වතුර ටික බොණ්ඩ බැරුව යනවා පින්නතුනි. අහලා තියෙනව නේද? දැන් නම් හාමුදුරුවනේ කන්නේ බොන්නෙත් නෑ මොනා හරි ඔය තේ හැන්දක් දෙකක් උගුරට දානවා කියලා. කණ්ඩ බොණ්ඩ බැරුවද බඩිගිනි තිබහ නැතිකමද? කණ්ඩ බොණ්ඩ බැරුව විතරයි පින්නතුනි, බඩගින්නයි තිබහයි නැතුව නෙමෙයි. දැන් මේවා කාට වෙනේවද කියමු බලන්න. පින්නතුනි මේ අපිට වෙන්න තියෙන දේවල්. දැන් වැඩක් තියනවද ඔය රණ්ඩු දබර වෙන එකේ? දැන් වැඩක් තියනවද ඔය වෛර එදිරිවාදිකම් පිරිමහන එකේ? මම පොඩි යෝජනාවක් කරන්න. බොහොම අප්‍රමාණ කරුණාවෙන් තමයි මේ කාරණෙත් කියන්නේ. කවදාවත් මම මේ කියන ඒවා නම් අපතේ දාන්න එපා. මොකද හේතුව මම මේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා ලෝකෙට පෙන්නපු මේ යථාර්ථය, මේ තරම, මේ ජීවිතේ හරි දුකක්, කොතනකවත් සැපක් කියලා දෙයක් මේකේ නැහැ. ඒක තේරුම් ගත්ත උන්වහන්සේ සතර පෙර නිමිති වලින් විමුක්තිය හොයාගෙන පතාගෙන සත්‍ය ගවේෂණය කරන්න ආරම්භ කරේ. ඒකට අඩිතාලම දාගන්න අවවාදය තමයි මේ දෙන්නේ. බණහඬ ඉඳ ගන්නකොට ඔය ඇත්තන්ගේ හිතක කවුරු හරි හිටියානම් මම මේ කියනකොට හිතන්න මගේ සහෝදරයොත් එක්ක මගේ තරහවක් තිබ්බනම් දැන් නැති කරගන්න. මගේ සහෝදරයෝ මට වෛර කරලා මාත් එක්ක මගේ තරහ තිබ්බනම් පවුලේ උදවියත් එක්ක තරහ නැති කවුද ඉන්නේ මෙතන? ඒ ඉතින් අපේ පවුල්වල මිනිස්සු අපිට හරියට ඊර්ෂ්‍යා කරනවානේ. පවුල්වල මිනිස්සු අපේ දරුවෙකුටවත් හරියනවට කැමති නැහැ. එහෙම වෙනකොට නිරන්තරයෙන්ම අපි මනස්ගත සිතුවිලි උත්පාදනය කරගන්නවා. හවලා අපිට ඊර්ෂ්‍යා කරනවා, හවලා අපි දිහා සැක කරනවා. ඔක නවත්තන්න. දැන් නවත්තන්න. හිතේ තිබ්බනම් ඔවුන්ගේ මල්ලගෙදරකටවත් යන්නේ නැහැ කියලා වෛරී සහගත සිතුවිල්ලක්. පින්නතුනි, ඕක මේ බණ අහලා යනකොට පන්සලෙන් හලලා යන්න. නිරන්තරයෙන් මෛත්‍රිය වඩන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මැරෙන මිනිස්සු.
ව්‍යාධියට පත්වෙන මිනිස්සු ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. මම මේ කියන කාරණය අපේ තරුණ පිරිස අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අහගෙන තේරුම් ගන්න ඕනේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. මේක නිකන් අර අවුරුද්දකට දෙකකට රට යනකොට ඇති වෙන දුක එහෙම නෙමෙයි. අර යාළු වෙලා හිටපු ඒ ගැහැණිය ඒ පිරිමියා නොලැබීම ඇති වෙන දුක නෙමෙයි. ගෙදර හදපු බල්ලා මැරිච්චාම ඇති වෙන දුක නෙමෙයි. මොකක්ද මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ඇති වෙන දුක? දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද පිට ගෙදරක ගිහිල්ලා සතියක් බුදියන්න පුළුවන්ද? බෑනේ. අර තියනව නේද අර මගේ තුවාය, මගේ ඇඳ, මගේ පුටුව, මගේ ලිප්පාර මගේ වගේ නෑ කියලා කියනවනේ. දැන් කොහොමද කියන්නකො මැරෙන්නේ? සමහරුන්ට පිට ගියපුවාම වැසිකිලි කැසිකිලි යන්නත් බෑ. අර මගේ කොළඹුව කියලා සමහර කිරියම්මලාගේ තියෙනවා. අර ඒකේ ඉඳගෙන තමයි බත් කන්නේ. අර මගේ මැටි කෝප්පෙත් කන තරම් මට නෑ කියලා එහෙම කියනවා. අර හුරු වෙච්ච රටාව තියෙනවා. දැන් කොහොමද මැරෙන්නේ? සතියක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි. එතකොට කියයිද ඒක නම් ඉතින් මැරෙන එකනේ කොහේ හිටියත් වෙනවනේ කියලා. එතකොට මතක් වෙන්නේ මොනවාද? අර මැරෙනකොට එළවයි මෙලවයි දෝලණය වෙනවා. එහා පැත්තයි මෙහා පැත්තයි පේනවනේ. එතකොට මතක් වෙනවා. ඕ අද මෙතන ඔරලෝසුකුත් නෑ මං ඉතින් ඔහෙ කියාගෙන යනවා හොඳේ. සමහර විට මේ වැඩි වෙලාවක් බණ අහන්න ඕනේ හින්දා ඔරලෝසුවක් තිබ්බේ නැද්ද දන්නේ. මතක තියාගන්න ගෙවල් වල ඉන්නකොට දැන් පණ පටන් අරන් පැය භාගයට වැඩි ඇතිනේ නේද? ගෙවල් වල අම්මලා බය වෙන්න එපා මම මේක වැඩි වෙලා කියන්නේ නැහැ. ගෙදර ඉන්නකොට නිරන්තරයෙන් මොකක්ද මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම? ඒ ප්‍රියයෝ පින්නතුනි දරුවෝ නෙමෙයි. හිතන්න එපා කවදාවත් මැරෙනකොට දරුවෝ නම් මතක් වෙයි කියලා. මේ ලෝකේ දෙයක් මැරෙනකොට මතක් වෙනවද? සමහර අම්මලා කියනවා මේ මැරෙනවා නම් දුක නෑ මේ ළමයි පව් කියලා. අන්තිම මොහොතේත් මතක් වෙයිලු. මොකවත් මතක් වෙන්නේ මොනවාද මතක් වෙන්නේ? කනගාටුවක් ඇති වෙයි. මොකක් සම්බන්ධව? මනුෂ්‍යාත්ම භාවය පිළිබඳව. අපරාධනේ කියලා හිතෙයි.